සුබ දවසක් ඔබට. නන්දා මාලිනී මහත්මියගේ වියෝව අපේ හද කම්පා කරවනවා. දැන් එතුමිය වෙනුවෙන් බොහෝ අය මතක සටහන් ලියනවා, කතා කරනවා. 2023 අප්‍රේල් 8 වෙනිදා මම එතුමියගේ ජීවිත කතාව අලලා අපට එතුමියගේ ජීවිතයෙන් යම් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා වැඩසටහනක් කළා. මොකක් හෝ හේතුවක් පදනම් මේ දවස්වල මට ඔඩියන්ස් එකක් හිටියේ නැහැ. 150 ගාණක් තමයි බලලා තියෙන්නේ. ඉතින් එදා 2023 මම ඇය ජීවතුන් අතර ඉන්න විට කරන ලද කතාව ඔබ බලන්න. මේක යම් දෙයක් ඇති. ඇයගේ ඒ ජීවිත කතාව තුළින් අපිට උගත හැකි බොහෝ පාඩම් තියෙනවා. ඒ ඔස්සේ තමයි මම මේක කතා කරන්නේ. එදා ඒ කතා වැඩසටහන කළේ. ඉතින් ඔබ බලන්න මම දැන් මේක මේ අවස්ථාවේ මේ ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරගන්නත් බෑ වීඩියෝ එක. එහෙම කෙරුවොත් අලුතෙන් කරලා දැම්ම වගේ වැඩකුත් වෙන නිසා මම අනිත් ෆෝන් එකෙන් තමයි මේක වීඩියෝ කරලා ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ ගැන පොඩ්ඩක් සමා වෙන්න. ඉතින් බලන්න මට කියන්න තියෙන එච්චරයි. ඇය ජීවතුන් අතර ඉන්න විට මම බොහෝ උත්සාහ කරුවා මේ කතාව ඇයට අසන්නට දකින්න ලබන්න සලස්වන්න. හැබැයි ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. කීප දිනක්ම බොරුව කෙරුවේ. හරි මං කරන්නම් හරි ගෙදරටම ගිහිල්ලා පෙන්නන්නම් හරි එහෙම කිව්ව අයත් ඉන්නවා. ඉතින් මේ කෙසේව මට මොනවද ලබා ගන්න නෙමෙයි. ඒ මම ඇයගේ එතුමියගේ ජීවිතය තුලින් දැක්ක අපිට ලබන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඔබ බලන්න මේ කතාව අවසානයේ දක්වා. මෙම වැඩසටහන ඔබට බොහෝ වැදගත් වේවි. ඔබ පමණක් මේ නරඹා නතර නොවි ඔබේ දෙමාපියන්ට වැඩිහිටියන්ට යහළු එළියන්ට මේ වැඩසටහන පෙන්වන්න. නන්දා මාලිනියගේ ජීවිත කතාව තුළින් අපට අපේ ජීවිතවලට ලබාගත හැකි බොහෝ දේ තිබෙනවා. ඇයට මෙහෙම උනේ කොහොමද? අපි ඇගේ ජීවිත කතාවෙන් කොටසක් අරගෙන ඒ පිළිබඳව ගැඹුරින් විමසා බලමු. මේක තමයි සාරිය. ඒක තමයි ඒක තමයි මම හිතන්නේ අපේ පැවැත්ම එතනයි. අපේ ජීවිතයේ පැවැත්ම එතනයි. ඒ නිසා අපි සැලසුම් කරලා තියෙන විදියට අපිට මේ ජීවිතය ගෙනියන්න පුළුවන්. දැන් මට මතකයි ඉස්සර මේ අපේ වත්තේ කාශිතී වත්තේ හරියට යනවා. කැම බීම යනවා, අරවා මේවා යනවා. අපි තාත්තගෙන් ඉගෙනගත්ත ගොඩක් දේවල් අපේ ජීවිත පාඩම්. ඉතින් යනවා සෞකංජිකාරයා යනවා, ඇලපකාරයා යනවා, වඩේකාරයා යනවා. හරිම ආසයි. ඉතින් මොනවා කරන්නද ඉල්ලන්න බෑ. ඒ තාත්තගේ සතියේ පඩියටනේ ඔක්කොම තිබුණේ. ඉතින් කෙලින්ම තාත්තා කියන ඉල්ලන්න එපා කිසි දෙයක්. අද මට දෙන්න බෑ. කොච්චර හොඳද කියලා බලන්න. ආයි මට හොඳට මතක තිබුණු එක මේකක් තමයි අපේ ගේ ළඟ මේ තාත්තම ඔය ඇට විසි කරලා ගස් යබු ගහක් පැලවෙලා තිබුණා. ෂෝක් පාට ගස් යබු ගිරියක් ඇවිත් තිබුණා. කහ පාටට පුදුම ලස්සනක්. කොහෙන්ද අපිට ගස් යබු කන්න හම්බෙන්නේ? ඉතින් තාත්තට අපි කොහේ ඉතින් ඔක්කොමලා මේක කඩාන් එන්න කියලා. ඉතින් තාත්තා ඉතින් අර චූටි ඉනිමග තියලා උඩට නැගලා බලලා අපි වඳුරු රැලක් වගේ අපි යන්න ඉන්නවා යට. තාත්තා මේ කඩා එනකම්. බැස්සා නිකන්. ඒක කුරුල්ලෝ ඉදලා. ඒක කුරුල්ලන්ට තියන්නේ. ඔන්න තාත්තා කියපු දේ. ඒ වෙලෙන් අපිට හරියට තරහා ගියා. පස්සේ අපි ජීවිතේ දැනුවත් වෙලා අපේ වයස මෝරලා අපිටත් දරුවෝ ලැබිලා විවාහපත් වෙලා නොයෙකුත් අවස්ථාවල් වලදී අපිට ඔන්න තේරුණා ඔන්න තාත්තගේ නා ධර්මේ. දැන් තාත්තා හැමදාම අපිට බෙදලා දෙන බත් ටික විතරයි. ආයි බඩගිනි උනත් ඉල්ලන්න බෑ. නැහැ දෙන්න. ඉතින් තාත්තා හැමදාම බත් කන්න කියලා බත් මිට මේ පිඟානේ අයිනේ තියෙනවා. අදටත් අපි පුරුදු වෙලා තියෙනවා ඒක. සතෙකුට දාන්න එකතු කරන්න තියෙන්නේ. අපිට අදටත් පුරුදුයි. ඉතින් මම ඇත්තටම පොඩ්ඩක්වත් සැලෙන්නේවත් ලැජ්ජාවෙන්නේවත් නෑ පුතේ දුවේ මගේ මේ ජීවිත කතාව කියන්නේ.
ඇගේ ජීවිත කතාව එම දේශනේ විනාඩි 39ක් තිබෙනවා. YouTube ජාලයේ තිබෙනවා. ඔබට ඒ බලන්න පුළුවන්. මම ගත්තේ බොහොම පුංචි කොටසක්. මට අතිශයින්ම වැදගත් කොටසක් එය. ඒ තුල අපට ලැබිය හැකි බොහෝ ප්‍රතිලාභයක් තියෙනවා. ඒ වගේම උගත හැකි පාඩම් තිබෙනවා. මොකද සෝභා දහම සමග අපි පෙමින් බැඳෙනවා නම් සෝභා දහමේ දායාදයන් සතා සිව්පාවන් ගහකොළ හැම වස්තුවක්ම අපට ආදරයෙන් රැක බලා ගන්න පුළුවන් නම් මං හිතනවා ඒ තුලින් අපේ ජීවිතේට බොහෝ යහපත සිදු වෙන බවක්. මෙතුමේගේ කතාව තුල මෙතුමේගේ තාත්තා වැනි ශ්‍රේෂ්ඨ තාත්තා කෙනෙක් වෙන්න ඒක හිතන තරම් පහසු නෑ. අතිශය දුෂ්කර ක්‍රියාවක් මෙතුමියගේ පියාණන් මේ කරනු ලබන්නේ. ඒ කියන්නේ තමන්ගේ දරුවන්ට කඩචෝරු කෑමක් අරන් දෙන්න පුළුවන්කමක් නැහැ. කංජිකාරයා යනවා, වඩේකාරයා යනවා, අයිස්ක්‍රීම් යනවා. අපි ඉතින් පොඩි ළමයි අපි ආසයි කන්නේ ඒ තාත්තට අරන් දෙන්න විදියක් නැහැ. ඒ වගේම කවදාවත් අපිට දෙසරේ බත් ටිකක් ඉල්ලන්න බෑ. දෙන්න නැහැ තාත්තට. ඉතින් එයා කියනවා ඉල්ලන්න එපා. ඊට පස්සේ තමයි අර මතකේ අවදි කරන්නේ. මේ ගස්ලබු ගෙඩියේ කතාව. මෙන්න මේ තුල අපිට දකින්න ලැබෙන්නේ මේ සියවසේ 20 වෙනි සියවසේ බිහු ලංකාවේ ශ්‍රේෂ්ඨම පියාණන් එතුමාම විය හැකියි. මොකද තමන්ගේ දරුවන්ගේ ආසාවල් සන්තරපණය නොකර සතුනගේ කුසගින්න හඳුනා ගැනීමට එතුමාට තිබුණ ඒ උසස් මානසිකත්වය ඇත්තටම අපිට නැහැ. අපි අපේ දරුවන්ට ආදරේ. ඒකයි ඇත්ත කතාව. මෙම වැඩසටහන පටිගත කරන්නට පෙර මම මෙම වීඩියෝ කොටස මගේ මිතුරන් 10 දෙනෙකුට පමණ පෙන්වුවා. ඒ හැම අයෙක්ම පියවරු. ඒ හැම කෙනෙක්ම වාගේ පැවසුවේ මට නම් ওই දේ කරන්න බෑ. ඒක ඇත්ත. කරන්න බෑ. එන දරුවෝ යමක් ඉල්ලනකොට දෙමාපියනට ඒක තියනවා නම් නොදී ඉන්න බෑ. දැන් මේ අවස්ථාව අති ප්‍රබල අවස්ථාවක්. වඳුරු පැටවු වගේ අපි බිම බලාගෙන ඉන්න බිමට වෙලා. තාත්තා ඉනි මගේ නැගලා හිස්සතින් බිමට බහිනවා. පුතේ ඒක කුරුල්ලෝ විදලා. ඒක අයිති කුරුල්ලන්ට. මේ ශ්‍රේෂ්ඨ මානසිකත්වය, මේ විශිෂ්ට මානසිකත්වය ඇත්ත වශයෙන්ම අති ප්‍රබලයි. අති ප්‍රබලයි. එවන් මානසිකත්වයක් ඇති කරගන්න අපිට පුළුවන් නම් මං හිතන්නේ මේ ලෝකේ වඩාත් ලස්සන කරන්න අපි දායක වෙනවා එහෙමනම්. මොකද මේ ලෝකයට අවශ්‍ය ආදරය, මේ ලෝකයට අවශ්‍ය ලස්සන, මෙන්න මේ ක්‍රියාවේ ඒ ලස්සන තියෙනවා, ඒ ආදරය තියෙනවා. දැන් මේ අවස්ථාවේ මම එක කතාවක් මගේ මතකයට එනවා. මගේ හිතවත් මිත්‍රයෙක් ඔහුගේ අත්දැකීමක් කිව්වා. තවත් කෙනෙකුට වෙච්ච දෙයක් මම මේවා කතා කරනකොට ඒ ඔහු දන්න කෙනා එයාගේ ගෙදර කෑම කුයිලා තිනකොට මාළු ඇතිලියට පූස පැනලා මාළුවෙක් අරගෙන කොහොම හරි කාලා ඊට පස්සේ මේක දැකලා කේන්ති ගිහිල්ලා පූසව පොළවේ ගහනවා. පූසව මැරෙනවා. එතනම මැරෙනවා. ඒ ආවාවේගයට. දැන් සිදුවීම ගැන පොඩ්ඩක් හිතන්න. ඇත්ත. උයා ගන්න ගත්ත ආහාරය තමයි. නමුත් පූස කන්නේ බඩගින්නට. මේ දේ වුන් උයාගෙන තියන්නේ බඩගින්නට. ඇයි පූස හොරෙන් කන්නේ? අපි පූසට කෑම ටිකක් නොදෙන නිසා. අපි පූසට කන්න දීලා තිබුණා නම් පූස හොරෙන් කන්නේ. එතකොට පූසගේ කුස පිරීලා තිබෙන්නේ. නමුත් අපි බොහෝ අවස්ථාවල එහෙම කරන්නේ නැහැ. සතෙකුට කෑම ටිකක් නොදී සතා හොරෙන් කෑවොත් සතාට අපි අහුනොත් ගහනවම තමයි. කරුණාවෙන් නම් යවන්නේ නැහැ. අනේ කමන්නේ ඔයාගේ බඩ පිරුණාද පැටියු කියලා අඬතරමට මානුෂීය නැහැ. හැබැයි දැන් මේ ගස්ලබු ගෙඩියට කුරුල්ලෝ විදලා බොහොම සංසුන්ව දරාගෙන දරුවෝ ආසාවෙන් කන්න බලන් ඉන්නවා.
දරුවන්ට කියන පුතේ ඒක අයිති දැන් සතුන්ට. කොහොමද මේ මානසිකත්වය? ඒ මානසිකත්වය මොනතරම් ශ්‍රේෂ්ඨද? නැවතත් අර පූසව මරනවා ඒ විදිහට. මේ පුජ්‍යලයා මේසෙන් වැඩ කරන්නේ. ඊළඟ සතියේ පලංචියෙන් වැටෙනවා. කකුල කැඩෙනවා. මාස ගාණක් බෙහෙත් කරනවා. තවමත් කකුලේ නොන්දියක් තියෙනවලු. ඊට පස්සේ කාලය ගිවිලා යනවා. අවුරුදු 10ක් 12ක් විතර. ඔහුගේ පුතෙක් මිතුරෙක් සමග මෝටර් සයිකල් එකක ගමනක් යනවා. මෝටර් සයිකලේ අනතුරකටපත් වෙනවා. අර මිතුරට කිසිම හානියක් නැහැ. මේ දරුවා මේ යනවා. මේ දරුවා මේ අනතුරෙන් මේ යනවා. ඉතින් අර මම කතා කෙරුවට පස්සේ මම ටිකක් මේ ගැන ගැඹුරින් හොයනවා, කතා කරනවා, හිතනවා. මොකද මේ සතුන් ගැන මම බොහෝ උනන්දුයි, පරිසරය ගැන බොහෝ උනන්දුයි. මොකද මම හොඳටම දන්නවා මේ සුභාදහමේ දායාදයන්. දෙවියන්ගේ මැවීම. දෙවියන්ගේ මැවීම අප පමණක් නොවේ. බොහෝ අය හිතාගෙන ඉන්නවා අප පමණයි දෙවියන්ගේ මැවීම. නෑ, ඒක වැරදි. ඒ නිසා මේ දෙවියන්ගේ මැවීම මේ දියුණුවයි සම්මත මිනිසා නිසිලස අවබෝධ කරගන්න ඕනේ. ඒවා කොයි වෙලාවකවත් ප්‍රතික්ෂේප කරන්න නරකයි, කරදරයක්, වදයක්, පීඩාවක් වශයෙන් දකින්න නරකයි. අපට ඒ හික්මීම තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා සතෙකුට කෑම ටිකක් කන්න දුන්නොත්, එක වේලක් කන්න දුන්නොත් ආත්ම 100ක් ඒ පින් පළ දෙනවා කියා. ආත්ම 100ක්. ආත්ම 100ක් යනු ඒ කෑම දෙන තැනැත්තා නැවත ඉපදීම නොවේ. ඒ තැනැත්තා අපිට මෙහෙම උපකල්පනය කරගන්න බැරිද? ඒ එසේ විය හැකිද කියන්න දන්නේ නැහැ. නමුත් මෙහෙමත් මේ පැත්තත් හිතන්න පුළුවන් නේ. මගෙන් මගේ දරුවෝ, ඊට පස්සේ මගේ දරුවන්ගේ දරුවෝ, දරුවන්ගේ දරුවෝ, දරුවන්ගේ දරුවෝ, මේ අය හොඳින් ජීවත් වෙනවා. මේ අය හොඳින් ජීවත් වෙනවා. ඒ අර මුල ආරම්භයේ කරනු ලබන කුසලය. මේ අය හොඳින් ජීවත් වෙනවා. තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා. එතකොට ආත්ම 100ක් එහෙම පින්පල දෙනවා නම් අපි සතෙකුට හිංසා කෙරුවාම ආත්ම 100ක් ඒ වගේම පව්ඵල දෙනවා. අපි ඒක ඉගෙන ගන්න ඕනේ. ඒ පව්ඵල දෙනවාමයි. දැන් අර ආවේගයට පූසව පොළවේ ගහනවා. පූස මැරෙනවා. පූසගේ කුසගින්න තේරුම් ගන්න බැරුව යනවා. නමුත් ඔහුට රස්සාව කරගත නොහැකිව ඔවුන් බොහෝ කුසගින්නට මුහුණ දීලා තිබෙනවා. කොහොමද? එනිසා දඬුවම කියන එක අප පසුපස එනවාමයි. අපි අපේ දරුවන්ට ඇත්තට ආදරය කරනවා නම් අපේ දරුවන්ට සේම සතාසීපාවට ගහකොළට පරිසරයටත් ආදරය කරන්න ඕනේ. අපිට අපේ දරුවන්ට යහපත කළ හැක්කේ විශාල දෑවැද්දක් එකතු කරලා දීලා නොවේ. අපේ යහපත් ක්‍රියාකාරකම් වලින්. අපි නැවත නන්දා මාලනියගේ ජීවිත කතාව දෙසට යමු. ඒ කතාවට සාපේක්ෂව කොටස් ගෙන අපි කතා කරමු ටිකක්. මොකද අපි නොදන්නා දේ ඉගෙන ගන්න ඕනේ. කළ වැරදි නිවැරදි කර ගන්න ඕනේ. අපි අපේ දරුවන්ට ඇත්තට ආදරය කරන්න ඕනේ. අපේ දරුවන්ගේ ජීවිතයේ සැබෑ විමුක්තිය ලැබුමට නම් අපි ඊටමත් යහපත්ව ජීවත් වෙන්න ඕනේ. මට සීමා වෙලා යහපත් වෙලා වැඩක් නැහැ. මම මුළු සමාජයටම, මම මුළු විශ්වයටම යහපත් පුරවැසියෙක් වෙන්න ඕනේ. එමයි ඒ යහපත්ව ජීවත් වීම තුළ දරුවන්ට ප්‍රසාරණය වෙන ප්‍රතිලාභයන්, ජයග්‍රහණය. ඉතින් මෙතුමිය කියනවා මෙතුමියට මේ වගේ කණ්ඩාසවල් තිබුණයි දරුවන්ට. නමුත් ගන්න විදියක් නැහැ. දැන් මේ තාත්තා කරන්නේ මහා කුසලයක්.
දරුවන් වෙනුවෙන් මහා කුසලයක්. සතුන් වෙනුවෙන් මහා කුසලයක් කරනවා. ඒක දරුවන්ට පින්ඵල දෙනවා. ඔහු ජීවතුන් අතර සිටින විටම. ඔබ මේක නොසිතුවා විය හැකියි. හැබැයි මම පෙන්වා දෙන්න. මට පෙනෙන පැත්ත. එතුමා ඒ දුප්පත්කමේ ඉඳගෙන එදා ඒ ගස්ලබු ගෙඩිය සතුනට ගහේ එහෙම තිබ්බා මිස ගහේ සිට සතුනට බැන වැදුනේ කාලකන්නි කුරුල්ලෝ ඇවිල්ලා යක්ෂයෝ ඇවිල්ලා මගේ ළමයිට කණ්ඩ තිබුණ එක කෑවා කාලා ගිහිල්ලා නෙත්තකින් විතරක් කියලා කරලා බැන වැදුනේ නැහැ. තාම සංසුන් මනසින් සාමකාමී සිතින් ආදරණීය මානසිකත්වයකින් දරුවන්ට කියනා පුතේ ඒකයිති කුරුල්ලන්ට. දරුවන්ට දැන් ඒකින් අපිට දානන් කේන්ති ගියා. නමුත් පසු කාලීනව අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ තව කතාවක් කියනවා. මේ දුප්පත්කම දෝරේ ගලා යන තැනක කවදාවත් දෙසරේ බත් ටිකක් ඉල්ලන්න බෑ. හැබැයි එතුමාගේ බත් පංගුවෙන් බත් කටක් අරගෙන පළමුව සතුන්ට පැත්තකට තියෙනවා. කොහොමද එතුමාගේ තියෙන ඒ සතුනට තියෙන ඒ උත්තරීතර ප්‍රේමණීය මානසිකත්වය එච්චර දුප්පත්කමේ ඉන්නේ. නමුත් සතුනගේ කුසගින්න ගැන හිතනවා. අපිට ඇති වෙන්න තිබුණත් සතෙකුට දෙන්න හිතක් එනවද? පුළුවන්කමක් තිබුණත් අපි බොහෝ අය පුළුවන්කමක් තිබුණත් එහෙම දෙන්න හිතක් එනවද? එහෙම නැත්නම් අඩුම තරමින් සිතුවිල්ලට හිතනවද අනේ පව් මේ සතුන්ට කණ්ඩ නැහැ. මේ සතුන් බඩගින්නේ. අපි සිතුවිල්ලකින් කම්පා වෙනවද? එම කම්පා වෙන අය ඉන්න ඕන තරම් නැතුව නොවෙන අය ඉන්නවා. මෙතුමියගේ පියාණන්ගේ මේ කතාව මේ කොටස අන්න ඒ අයට බොහෝසේ වැදගත් නොවේද? සතුනට ආදරේ කළාම පෙරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආත්ම 100ක් පින්ඵල දෙන බව. එහෙමනම් අපි බලමු මෙතුමාට ඒ පින ඵල දුන්නාද? ඔව්. ඉතාමත් හොඳින් ඒ පින ඵල දෙනවා. සෝභාගම් මාතාව දකින්නවා එතුමාගේ ඒ උත්තුංග ක්‍රියාව. මේ ලෝකයේ ඉන්න සියලු දෙවි දේවතාවුන්ට දෙනෙනවා ඒ උත්තුංග ක්‍රියාව. මේ අහිංසක පොඩි දරු පැටවු ආසාවෙන් ගස්ලබු කණ්ඩ බලන් ඉන්නවා. මොකද කණ්ඩ ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ ආසාව පසකට ගමා සතුන් ඉඳුල් කර තිබෙන ආහාරය ඒ පළතුරු ගෙඩිය සතුන් උදෙසා පූජා කරන්නට එතුමා ක්‍රියා කරනවා. දැන් අපි කරන්නේ ගස්ලබු ගෙඩිය කැඩුවා, සත්තු කපලා තියෙන තැන කපලා දැම්මා, ඊට පස්සේ කැපුවා, දරුවන්ට දුන්නා, අපි කැට කොටසක් කෑවා. ඒකනේ කරන්නේ. ඒක තමයි මගේ මිත්‍රයෝ සේරම කිව්වේ. ඒක තමයි මම උනත් කරන්නේ. ඇත්ත වෙන්නේ ඒකනේ. මොකද දරු කැප්පුම ඒක වැරදි වැඩක් නෙමෙයි. කියන්නේ හැඟීම දරුවන්ට තියෙන ආදරේ. ඒ කියන්නේ මෙතුමාගේ දරුවන්ට ආදරේ නැහැ කියන එක නෙමෙයි. එතුමා දරුවන්ට සතුන්ට එකසේ ආදරේ කරනවා. දරුවන්ගේ ආසාවල් හඳුන්වා මෙන්ම සතුන්ගේ ආසාවත් හඳුන්වනවා. ඉතින් මෙතුමාගේ මේ මානසිකත්වය අතිශ්‍රේෂ්ඨ වෙන්නේ මෙතුමා අපිට වඩා වෙනස්. මේ කතාව තුල අපිට හිතාගත්ත හැකි මේ අවුරුදු 6 7 දරුවෝ නෙමෙයි. ඔන්න වයස අවුරුදු 9ක් වෙන විට මෙතුමියගේ සංගීත ගුරුතුමිය මෙතුමියව එක්කගෙන යනවා ගුවන් සංස්ථාවට. ගිහිල්ලා ළමා පිටියට කරුවයියාගේ ළමා පිටියට බාර දෙනවා. දැන් මෙතුමිය මේ ළමා පිටියේ ගීත ගායනා කරනවා. මේ කාලේ ගෙවෙනවම ඒ ගීත ගායනා කරන දිහා බලාගෙන ඉන්නවා අමරදේව සර් ඇවිල්ලා. බොහොම උනන්දුවෙන් ආසාවෙන් ආදරෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මේ දරුවෝ දස්කම් පෙන්නනවා.
මං හිතන්නේ 1961 62 ශ්‍රී ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය නිපදවන්න නිෂ්පාදනය කරන්න සැලසුම් කරනවා. මේ චිත්‍රපටියේ පසුබිම් ගීතයක් තිබෙනවා. ගාමිණී පොන්සේක හා සන්ධ්‍යා කුමාර රඟපාන්නේ. මේ ගීතය ගායනා කරන්න අමරදේව සර් තෝරා ගන්න මේ දැරියව. ඔන්න දෙමාපියන් විසින් කරන කුසලයන් දරුවන්ට ප්‍රතිලාභ වශයෙන් ලැබෙන්න ඉඩ සැලසෙනවා. ඒක තමයි සත්‍යය. දෙමාපියන් විසින් කරන පින්දහම් කුමන හෝ අයුරකින් දරුවන්ට එමෙන්ම දෙමාපියන්ට ලැබෙන්න මාවත නිර්මාණය වෙනවා. මෙන්න ගලන ගඟගේ ජීවිතේ ගීතය මේ චිත්‍රපටයේ පසුබිම් ගායනයට මේ දැරිය ගායනා කරනවා. මම හිතන්නේ බොහොම ළමා වයසේදී මේක ගායනා කරන්නේ වයසක වානුව මට මතක නැහැ දන්නේ නැහැ. නමුත් ළමා වයසේදී මේ ගීතය ගායනා කරන්නේ. ඊට පසුව එක රැයකින් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණා. මේ දැරියෝ මුළු රටම අඳුරා ගන්නවා. එතෙන් සිට ඇගේ සංගීත දිවිය පියවරෙන් පියවර ඒකාලෝක වෙන්නට පටන් ගන්නවා. දැන් මෙතන මහා ධනස්කන්ධයක් ලැබුණේ නැහැ. මේ ගීතේ ගායනා කළා කියා. නමුත් අම්මා තාත්තට දැනුණ ඒ සතුට මේ අපේ දුව ඒ සන්තෘෂ්ටිය මොන තරම් විශාලද? අම්මා තාත්තට දැනුණ ඒ සතුට ඉන්පසුව ක්‍රමයෙන් මෙතුමිය වැඩෙනවා. පියවරෙන් පියවර සංගීත ලෝකය ආක්‍රමණය කරනවා. පසු කාලීනව ලංකාවේ බිහිවන ශ්‍රේෂ්ඨතම ගායිකාව බවට පත් වෙනවා. ඇගේ කටහඬට වසීකృత වූ සුවහසක් රසික රසිකාවියන් ඇය යන සෑම තැනකම ඇයව වට කර ගැනීමට මග දෙපස එක්රොක්ව සිටිනවා. ඇගේ ප්‍රසංග මාලාවල් රසිකයන්ගේ පිරී ඉතිරි යනවා. වගේම ඇය එඩිටර්ව රටේ බොහොම තීරණාත්මක අවස්ථාවල ඇගේ හඬ අවදි කරනවා. වන් එඩිටර් දුවක් මෙවන් නිර්මාණශීලී හැකියාවෙන් පරිපූර්ණ නිර්මාණශීලී දුවක් මේ තාත්තට අම්මට දාව උපදිනවා. ඇගේ කතාවේ මා උපුටා නොගත් කොටස් වල කියවෙනවා. පසු කාලිනව මේ දරුවෝ සියලු දෙනාම හොඳ තැනකට එනවලු. නමුත් අම්මා තාත්තට ඒවත් දකින්න ලැබුණ නැහැලු. ඒත් මම හිතනවා ඒ දුටුව ප්‍රමාණය හොඳටම ඇති එතුමාට එතුමියට සෑයීමකටපත් වෙන්න පුළුවන්. එතුමියගේ මව ගැනත් අපි කතා කරන්න ඕනේ. මොකද එතුමිය කියලා මෙතන අවස්ථා හඳුන්වන්නේ නන්දාමාලිනීගේ මව ගැන. ඒ මව එදා ඒ තාත්තට ලබා දුන්න අනගි සහාය. ඒ කියන්නේ ඔන්නෝක කඩනවා ළමයිට කන්න දෙන්න ඕනේ. එහෙම දෙයක් කියවිලා නැහැ නේ. ඒකට හොඳ සංයෝගයක් මේ අම්මා තාත්තා. අදහස් ගැලපෙනවා. ඉතින් දෙවියන් වහන්සේ එහෙමයි. සබහා දහම එහෙමයි. අපි හොඳ කළොත් අපිට හොඳ ලැබෙනවාමයි. වපුරන දේ අනුව අස්වැන්න කියන්නේ ඒකයි. දැන් අද අපිට අපේ ජීවිතවල විවිධ ප්‍රශ්න ගැටලු අර්බුද දුක් වේදනා කරදර කම්කටොළු තියෙනවා. අපි අපේ ජීවිත දෙස හැරී බලන්න අපේ ක්‍රියාකාරකම් කොහොමද? අපි අපිව කීව ගන්න ඕනේ. විශේෂයෙන් මේ සතුනට අපි ආදරයක් කරුණාවක් දක්වනවාද? එහෙම නැත්නම් සතුනට අපි කුරුරුකම් දුෂ්ටකම් කරනවාද? හැබැයි කුරුරුකම් දුෂ්ටකම් කරන්න ඕන කෙනෙකුට නිදහස තියෙනවා. ඒක ඇත්ත. ඒ වුණාට ඒ කරන විට හොඳටම මතක තියාගන්න ඕන කාරණාවක් තිබෙනවා. ඒවා කරලා අපිට මැරිලා ගිය හැකි. හැබැයි අපි මැරිලා යනකොට පව් ටොන් ගාණක් අපේ දරුවන්ට දරු මුණුපුරන්ට ඉතුරු කරලා යන්නේ. අන්න ඒ පව් වලට තමයි අපේ දරුවෝ කරගහන්නේ. අන්න එතකොට තමයි අපේ දරුවන්ට
ඉගෙන ගන්න බැරුව යනවා. අපේ දරුවන්ට විවිධ ලෙඩ රෝග හැදෙනවා. ලෙඩ රෝගවල තියෙන අසාමාන්‍ය ලෙඩ රෝග හැදෙනවා. ඒ වගේම ප්‍රිය අනතුරු වගේ දේවල් වලට කුමනෝ අනතුරකට ලක් වෙන්න ඉඩ තියෙනවා. ජීවිතේ සාර්ථකත්වයට පත් නොවෙන්න ඉඩ තියෙනවා. මොකද ආච්චිලා සීයලා දෙමාපියෝ කරන ලද පව් දරුවන්ට ගෙවන්න වෙනවා. ආත්ම 100ක් හොඳ දේ කෙරුවොත් හොඳ දේ ගෙවන්න වෙනවා. වගේම ආත්ම 100ක් නරක දේ කෙරුවොත් නරක දේ ගෙවන්න වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි මේ. එතකොට අපි ධාර්මික ජීවිතයක් ගත කරන්න උත්සුක වෙනවාද? ධර්මයේ අපි බැලඳගෙන සිටියාට. අපි පල්ලි යනවා, අපි පන්සල් යනවා, අපි පහන් පත්තු කරනවා, දරුවන්ට කියා ගාථා කියවනවා, මල් ගහේ මල් ටික ගහේ තියෙන්න දෙන්නේ නැහැ. ඒ තරම් සත්‍රාව අපි මල් පහන් පූජා කරනවා. හැබැයි නිවස තුල ඒ භක්තිවන්ත ඒ ධාර්මික ජීවිත පරිසරය තිබෙනවාද? අන් කෙනෙකුට දකින්න, අවම තම දරුවන්ට දරු මුණුපුරන්ට දකින්න සාමය, ආදරය, කරුණාව, දයාව තියෙනවාද? ඒවා Tamanට නෙමෙයි තියෙන්න ඕනේ. Tamanට වඩා ඒවා අන් අය උදෙසා, අසල්වාසීන් උදෙසා, සතා සිව්පාවන් උදෙසා, පරිසරයේ උදෙසා. අන්න එහෙම තියෙනවා නම් අර මල් පහන් පූජා කරනකොට අපට පිහිට තියෙනවා. ඒ කිසිත් නැතුව මේ මල් පහන් පුදු ව්‍යාජයක් පමණයි. සතෙක් තමන්ගේ ගෙමිදුලේ කැට කළොත් ඒ සතාට අහුවෙන එකෙන් දමල ගහන කී දෙනෙක් නම් ඉන්නවාද? කී දහක් නම් ඉන්නවාද? ඒ වගේම එක දවස් දෙක තුනක් වුණොත් ඒ සතාගේ කෑමකට මොනවා හෝ වස ටිකක් දාලා දීලා ඒ සතාව මරන්න උත්සුක වෙන කී දහක් නම් ඉන්නවාද? තමන්ගේ නිදහස ගැන පමණක් හිතන අන් කෙනාගේ, ඒ කියන්නේ සතෙකු වේවා මිනිසෙකු වේවා, අවශ්‍යතාවයන් ගැන නොසිතන කී දෙනෙක් නම් ඉන්නවාද? අපි මේ මහ පොළොව කම්බි ගසා තාප්ප බැඳලා වෙන් කරගෙන තිබුණට මේ මහ පොළොව සතුනටත් අයිති. අපට පෙරයි සතුන් මහ පොළොව මත ජනිත වුණේ. අප පරිණාමය වන්නේ වානරයාගෙන් කියා ඩාවිඩ් පවසනවා. අපි පරිණාමයේ වුණා නම් ඇත්තටම එහි ගුණේවත් තියන්න අපි සමත් වෙලා තියෙන්නේ කී දෙනාද? ඒ කියන්නේ සැබෑ සත්ව ප්‍රේමීන්. ඒ කියන්නේ නන්දා මාලනියගේ පියාණන් වගේ. ඒ ශ්‍රේෂ්ඨම තැනක් එතන. නමුත් සතුනට කන්න දෙන, සතුන්ට ආදරය කරන, සතුන් රැක බලා ගන්න ඕන තරම් අය ඉන්නවා. අනිත් අයවත් එතෙන්ට යොමු කර ගැනීමටයි මේ කතාව කරන්නේ. මොකක් හෝ අකුසලයක් පදනම්ම සතෙකුව ඇහැට පෙන්වන්න බෑ. සතෙක් තමන්ගේ ගෙමුදුලේ කැට කරලා ගියොත් ඒක මහා කරදරයක්, පීඩාවක් විදිහට, මහා විනාශයක් විදිහට අරගෙන අර සතාට කෝප වෙලා බැන වැදලා, එහෙම නැත්නම් සතා හදන කෙනාට බැන වැදිලා, එහෙම නැත්නම් සතාට අහු වෙනකන් දමල ගහලා, එහෙම නැත්නම් සතාට මොනවා හරි කෑමකට මොනවා හරි දාලා දෙලා සතාව මර. එහෙම කරන්න එපා. එහෙම කරන්න එපා. හැඟීම් ආවට ඒ ආවේගයෙන් පාලනය කරගන්න ඕනේ. කිසිම අවස්ථාවක එසේ කරන්න එපා. එහි ආනිසංස අතිශය භයානකයි. අතිශය භයානකයි. ප්‍රේමදාස 60,000ක් තරුණ තරුණියෝ මරනවා. ඊට පස්සේ මහපාරේ මේ යනවා, මුළු සිරුරම කුඩු වෙනවා. එහෙම තමයි අපි දන්න තරමින් මේ ආරංචි උනේ. කෙසේ හෝ බෝම්බයකට හසු වී මේ යනවා. එතුමා හිතුවා සදාකාලික බලයේ ඉන්න පුළුවන් කියා තරුණ තරුණියම ඝාතනය කළා. නැවතුණා දෙතනින්. එතුමාගේ පුතා දරුවෝ නැහැ. එතකොට ප්‍රේමදාස සමයේ බඩලන්දේ වදකාගාරයේ පවත්වාගෙන ගිය වර්තමාන ජනාධිපති අර තරුණ තරුණියන්ගේ යෝනි මාර්ගවලට බෝතල් බස්සනවා. බෝතල් බස්සලා ඊට පස්සේ බෝතල් කඩලා බස්සලා ඔල්ලන්ගේ කෙල්ලන්ගේ ඇස් ගලවලා කනට කම්බි ගහනකොට මේ අතපය කපලා වෙන් කරනකොට කොටස් ඇඟේ පුච්චනකොට
ඒ දිහා බලාගෙන වයින් බිබී මස් කකා සාද දැම්ම කෙනෙක් තමයි එතුමා. කවුද? වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ. අර ශ්‍රීලාල් ප්‍රියන්ත ඊතාලයේ නිවුස් වැඩසටහනේ අන්න අගේට කියනවා ඒ බය නැතුව මාධ්‍යවේදියෙක්. මොකක්ද උත්තරේ? දරුවෝ නැහැ. ඒ වගේම ඔබ අවට ඉන්න අයට බොහෝ කරදර දුෂ්කරතා තියෙනවා නම් පොඩ්ඩක් ඒගොල්ලන්ගේ චර්යාව ඔබම නිරීක්ෂණය කරන්න. දරුවෙකුට සුව කළ නොහැකි රෝගයක්, දරුවෙක් විනාශකාරීත්වය තෝරගන්නවා හොඳ මග තියෙනකොට, පෞල් ප්‍රශ්නවල ගැටුම්, එක එක දේවල් ඇති වෙනවා. එක එක ප්‍රශ්න සාමයේ තුල නැතු යනවා. පොඩ්ඩක් නිරීක්ෂණය කරලා බලන්න පෙර පැවැත්ම. ආච්චිලා සීයලාගේ ක්‍රියාකාරකම්, නැන්දලා මාමලාගේ ක්‍රියාකාරකම් පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න. ඒ තැන්වල ඉන්න බොහෝ වැරදි කරපු අය. ඒව තමයි ආනිසංස වශයෙන් එන්නේ. දැන් මට තියෙන අත්දැකීම් කියන්න බෑ. මම ගොඩක් ගවේෂණය කරනවා. නමුත් හිතවතුන් ඇසුරේනේ කරන්නේ. එතකොට ඒ කතාව කියනකොට හිතවතුන්ට දැනෙනවා මේක ගැහුවේ මටයි කියලා වෙරලා. ඒ නිසා ඔබටම බාර කරනවා. හිතේ සන්තුෂ්ටිය. කෑවට බිව්වට රැට නිදාගත්තට උදේට නැගිට්ටට ප්‍රශ්න වලින්ම දැවෙන ජීවිතයක් නම් අපට හිමි. අපි කරන දේවල් දැන් ඉඳන් යහපත් පැත්තට බැර කරගන්නවා නම් ඒ වෙනුවට අපට සතුට සැනසුමට ළඟා වෙන්න පුළුවන් මාවතක් විවර වෙනවා. ඒ මාවත අපි සොයා ගන්න ඕනේ. මේ වගේ කතා අපි අහලා මේ කණින් පිට කරන්න අරකයි. මොකද නන්දාමාලිනීගේ ජීවිත කතාවෙන් එතුමාගේ තාත්තාගේ ඒ ක්‍රියාකාරීත්වය නන්දාමාලිනිය කියන ඒ බත්කට අපි අදටත් පිගානේ පැත්තකින් තියනවා. අන්න හොඳ ආభాසය ලැබුණා. හැබැයි නිවස තුල තාත්තා ආච්චි සීයා සතුන්ට ගහන්න මරන්න කපන්න කොටන්න වහදෙන්න කතා බහ කරනවා නම් අන්න දරුවෝ ගන්න ඒවා. දරුවා තෝරාගන්නේ ඒ විනාශකාරී මඟ. ඉතින් දරුවෝ විඳවනවා. දරුවා විභාග පෙළ වෙනවා. ලෙඩ දුක් වලට ගොදුරු වෙනවා. අනතුරු වලට ගොදුරු වෙනවා. දුක් කරදර කියන දේ ලැබෙන්නේ අපි වපුරන දේවල් එක්ක. අනේකාට අපි හිංසනයක් කරනවා නම් ප්‍රතිහිංසනය අපට තියෙනවා. ඒ නිසා මහාචාර්ය චන්දසිරි පල්ලිගුරු දිට්ඨ ධම්ම වේදිනීය කර්මය පිළිබඳව හොඳ පොතක් ලියලා තියෙනවා. ඒකේ තියෙන සේරම ওই හරක් මරණ සීන් ඒව කරපු මිනිසුන්ට පළ දුන්න හැටි. පළ දීම සත්‍යයක්. සමහර විට මට මොකුත් නොවෙන්න පුළුවන් මම මොන පව් කළත්. ඒ මගේ මොකක්කෝ පෙර කුසලයක් පද. හැබැයි මං කරන පව් ස්ටොක් එක මගේ දරුමුණු පුරන්ට ගෙවන්න තියනවාමයි. මතුවට ගලාගෙන යන මගේ දරු පරපුරට. දරුවන්ගේ දරුවෝ එහෙම තියනවාමයි. ඒක අපි හොඳින් අවබෝධ කරගන්න ඕනේ. අපි දරුවන්ට ඇත්තටම දරුවන්ගේ ජීවිතේ විමුක්ති මඟ හොයන්න ඕනේ. ඒ නිසා අපි මල් පහන් පූජා කරනකොට අපිට පහන් සිතක් ඇති වෙනවානේ. ඒකම අපි ඇති කරගන්න ඕනේ. අපේ මිදුලේ සතෙක් කැත කරලා ගියා නම් අපිට අතන මල් පහන් පූජා කරන්න විතරක් ඒ පහන් සිතුවිලි ඇති වෙන්න විදියක් නැහැ. මේ සතාට අධ්‍යාපනයක් නැහැ. මේ සතා දන්නේ මේ අපේ මිදුල කියලා. ඒක දරා ගන්නවා නම් ඒ දරා ගැනීමේ තියෙන ප්‍රතිලාභය දකින්න නන්දා මාලිනිය තුලින් අර සතා විදලා තිබුණේ ගෙඩියට. නමුත් සතාට බැන්නේ නැහැ. අරයා පූසව පොළවේ ගැව්වා. ඊට පස්සේ දවසක පසු කාලිනව තමන්ගේ දරුවත් අනපේක්ෂිතව මිය යනවා. දඬුවම් කලාව එහෙමයි. ඒ නිසා අපි නමට ධාර්මික වෙලා වැඩක් නැහැ. අපි ප්‍රතිපත්තිමය ධාර්මිකයෝ වෙන්න ඕනේ. මොකද අපිට අවශ්‍ය කරන්නේ හොඳනේ. අපි කිසිම කෙනෙක් අපේක්ෂා කරන්නේ නැහැ නරක. එහෙමනම් කිසිවෙක් අපේක්ෂා නොකරන නරක අපි විසින් දිය යුතුද? සතෙකුටවත් කුරා පුහුඹුවෙකුටවත් අපි නරක දිය යුතුද? අපිට හොඳ දෙන්න පුළුවන් නේ. සතාට ගහන්න ඕනේද මිදුලේ කැට කරනවා දැක්කහම? අහු වෙන මහ ගඩොල් භාගයක් අර එහෙම නැත්නම් පොල්ලකින් ගහන්න ඕනේද? ඇයි සතාව එලවන්න බැරිද?
ඊට පස්සේ අර පහන් සිතින් අනේ මේ නොදුනුවත්නේ මේ සතා මේක අරන් දැම්මයි කියලා මොකද්ද වෙන අනර්ථය? මොකද්ද වෙන පාඩුව? මහා ලාභ තියෙන්නේ එතන. ආදරණීය හැඟීමක් මතින් සතා වෙලවල දානවා. එහෙම එලවනකොට සතා ඒ පැත්තට එන්නේ නැතුව යනවා. බය කරනවා නම්. හැබැයි හිංසා කරන්න එපා. ඒ පහර දුන්නොත් ප්‍රතිපහර එනවාමයි. Tamante නාවත් තම දරුවන්ට දරුණු පුරන්ට එනවාමයි. ඒක බුදුන් වහන්සේ දේශනා කරන දිට්ඨ ධම්ම වේදිනිය කර්මය ඇතුළු තවත් කර්ම ක්‍රම 4ක් තියෙනවා. ඉතින් මේ පළදීම හොඳ නම් හොඳ නරක නම් නරක. රටක් වශයෙන්ුත් අපිට මේ දියුණු වෙන්න බැරි. අපේ පෞකාර ක්‍රියා වැඩි. දැන් මේ රටවල් වල ඇත්තටම සතුන්ට පුදුම විදිහට ආදරය කරන්නේ. කුඩා කාලෙම දරුවන්ට සතෙක් ගෙනල්ලා දෙනවා දෙමව්පියෝ. ඇයි සතාගේ ඇසුරේ දරුවා හැදෙනවා. සතා කියන්නේ හොඳ ඖෂධයක්. හොඳ ප්‍රතිශක්තිකරණයක්. දරුවා සතාගෙන් ඉගෙන ගන්නේ මොනවද? ආදරය. සතා ගාව තියෙන මොකද්ද? ආදරය හා හුරතලේ. දරුවට වෙන බාහිර වෙනම කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ සතාගෙන්. දුෂ්ටකම් කුරුරුකම් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දරුවගේ මනස සැහැල්ලුයි, නිර්පුල්. පසු කාලීනව දරුවා සමාජයෙන් හා දෙමාපියන්ගෙන් නෑදෑයන්ගෙන් තමයි ওই දේවල් ඉගෙන ගන්නෙ. ওই දුෂ්ටකම් කුරුරුකම්. ඉන්ස සතුන් කියන්නේ අපට ආශිර්වාදයක්, විශ්වලාගත් ආශිර්වාදයක්. අපි හඳුනා ගන්න ඕන ඒ පරම සත්‍යය බුදුන් වහන්සේ දේශනා කරන්නේ ආත්ම 100ක් නිකන් ආත්මයක් නෙමෙයි. එතකොට මොන තරම් කුසලයක්ද මේ සතෙකුට කන්න දෙනවා කියන්නේ. එතකොට ඒ වගේම මොන තරම් අකුසලයක්ද මේ 6ක් කිසිත් නොදන්නා සතෙකුට අපි ගහනවා කියන්නේ. අපේ මිදුලේ කැට කළා, අපේ මාළු ඇතිරියේ මාළු කෑල්ල කෑවා කියලා. අපි කරදරයක් වශයෙන් දකින්නේ නැහැ. දෙවියන්ගේ මැවීම සත්තු සර්පයෝ ඩයි කොටි මුගටි මේ වලස්සු සිංහයෝ අලියෙන්නේ අපි ඇසුරේ ජීවත් වෙන්නේ. අපි ඇසුරින්නේ බොහොම සීමිත සත්තු සංඛ්‍යාව. ඒ සතුන් සමගයි අපිට සාමකාමීව වාසය කරන්න බැරි. මේ දියුණු මානසිකත්වයක් හිමි පරිණාමයේ ගුණායේ සම්මත උසස්සේ සම්මත මිනිසානම් සත්වයාට ඇයි අන්සතුන් සමග ආදරේ කරුණාව බෙදාගෙන ජීවත් වෙන්න බැරි. අපි පන්සල් යනවා. අපි පල්ලි යනවා. අපි දේවාල ගානෙත් යනවා. දෙයියන්ට කියනවා. අපි අවශ්‍යතා ඉල්ලනවා. හැබැයි ඉල්ලුව පමණට ලැබෙන්නේ නැහැ. අපිට දුක වැඩි, විඳවීම වැඩි, විඳීමේ පැත්ත අඩුයි. ඒ නිසා අපිට මේ දුකෙන් මිදෙන්න තියෙන එකම මඟ අපි ජීවත්ව ඉන්නකොට පුළුවන් තරම් අපේ දරුවන්ට ඇත්තටම ආදරේ නම් ඒක රැස් කරන්න ඕනේ. ධනෙ නෙමෙයි. ධනෙ දේපල නෙවෙයි. කුසල්. ඉතින් මේ කතාව අවසන් කරන්න පෙර අපි මෙතෙන් සිට හරි ඉතාමත් පැහැදිලිව හඳුනා ගන්න ඕනේ. මොකද අපි හොඳ කෙරුවොත් අපට හොඳ වෙනවාමයි. අපි නරක කෙරුවොත් අපිට නරකට වන්දි ගෙවන්න වෙනවාමයි. ඒක අපේ දරුවන්ටත් බලපානවා. අනිවාර්යෙන්ම මේ දේ වෙනවා. ඒක තමයි බුදුදහමේ හරය. ඉතින් ඒ නිසා අපි අපේ දරුවෝ වෙනුවෙන් අපේ යහපත වෙනුවෙන් අපි ඇත්තටම සතුනට මෙන්ම පරිසරයටද ගහකොළටද ඇලදොලටද සදාසීපාවට ඒ වගේම අපේ අසල්වාසීන්ටද අපි සෑම අයෙකුටම ආදරය පමණයි කරන්න ඕනේ. මොනම හේතුවකටවත් දරා ගැනීම වර්ධනය කරගන්නවා මිසක් ආවේගය පිට කරලීම වර්ධනය කරගන්න එපා. ඒ තුල තියෙන්නේ අනර්ථයන්. ආවේගශීලීත්වය මත තමන්ට අනර්ථයන් වෙනවා. ඒ වගේම ඒ ආවේගශීලීත්වයන් මත තමන් ක්‍රියා කරලීම තුළ අර බලලා පොළවේ ගැහුවා, කකුල කැඩුනා, පසු කාලිනව දරුවත් ඇක්සිඩන්ට් එකකින් මැරෙනවා. ඒ වගේ කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. පෙන්වන්න බොහෝ දේවල් තියෙනවා. නමුත් ඒ නිදර්ශනයක් ඇති තේරුම් ගන්නවා නම් අපිට කරදරයක් විපතක් නොවෙන්න නම් අපි පළමුවම කළ යුත්තේ අපි දැහැමි ජීවිතයක් ගත කරන්න ඕනේ. අපි ධාර්මික වෙන්න ඕනේ. එතකොට අපිට ලැබිය හැකි බොහෝ දේවල් තියෙනවා. මොකද සිතේ සන්තුෂ්ටිය දරුවෝ හදලා දරුවෝ වෙනුවෙන් අපිට තැවෙන්න වෙනවා නම්, ඒ වගේම සමාජීව අපිට තැවෙන්න වෙනවා නම්, සමාජීව අපිට දුක් කරදර පැමිණෙනවා නම්, ඒ හැම දෙයකම වැඩි හරිම පහසුවෙන්
තෝරා ගන්න පුළුවන් යහපත් මාවත. එතකොට අපිට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මම දන්න දහම එයයි. ඉතින් දන්න දේ කියා දීම තුල මං හිතනවා ඒකෙන් හොඳ දෙයක් මේ සමාජයට ලැබෙයි කියලා. යම් තැන්වල වැරදි අඩුපාඩුකම් ඇති ඔබ කමෙන්ට් කරන්න. ආසයි හොඳ දෙයක් කියා දෙන්න. මොකද ඔබේම යහපතට මේ ලෝකේ ලස්සන කරන්න අපට පුළුවන් විදිහට අපි දායක වෙමු. සතෙකුට කෑම ටිකක් පුළුවන් විදිහට දෙන්න. සතෙක් තමන්ගේ ගෙවැත්තේ කැට කරලා තිබුණොත් සාමකාමී සිතකින් යුතුව ඒ ඉවත් කරන්න. ඒවා කවදාවත් තමන්ට අනර්ථයක් වෙන දේවල් නොවේ. සතෙකුට කවමදාකවත් ගහන්න එපා, හිංසා කරන්න එපා. සතුනට පුළුවන් තරම් ආදරය කරන්න. මේ රටවල් වල දියුණුවට හේතු වෙලා තියෙන්නේ මේ රටවල් වල අපි දකින්නේ ඒ දේවල් හොඳටම දකිනවා. ඉතින් මේ රටවල් වල සතුනට හිංසා කරන්න බෑ. ඒවට දඬුවම් විඳින්න ඕනේ. බල්කනියේ සතාව දාලා ගියොත් තනියම මේ තට්ටු නිවාසනේ තියෙන්නේ. අල්ලපු ගෙදර ගෙනාට පොලිසියට කතා කරලා කිව්වහම අර මිනිස්සුන්ට දඩ මුදලක් එනවා. ඒ විදිහටයි නේද තියෙන්නේ. එහෙම තනි කරලා යන්න බෑ. එහෙම තියෙන ඒ උසස් මානව ගුණාංගවල ලබන්නේ දියුණුව. ඉතින් ඒ දියුණු මානසිකත්වය ඇති කරගන්න හැම කෙනෙකුටම යහපතමයි වෙන්න ඕනේ. හැම කෙනෙක්ම ජීවිතේ ජය ගන්න ඕනේ. නිරෝගීව ජීවත් වෙන්න ඕනේ. මොනම අවස්ථාවකවත් සතුනට හිංසා කරන්න එපා. සතුනගේ කුසගින්න නිවන්න කුමන හෝ දෙයක් පුළුවන් විදිහට දෙන්න. නන්දා මාලිනීගේ තාත්තාගේ කතාවෙන් අපට ගන්න පුළුවන් අන්න ඒ පරමාදර්ශය. අච්චර නැති බැරිකම් තියාගෙන බත් මිටක් හැමදාම පිගානේ පැත්තකින් තියන්න පුරුදු වෙලා හිටියා. ඒක මේ දරුවොත් කරනවා. ඒ දේ හරියටම තමන්ට යහපත කරන ක්‍රියාවක් බවට පත් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න ඕනේ. අපි එතකොට අපිට අපේ දරුවන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හැදෙන විශ්වාසයෙන් යුතුව දවසක මිය යන්න පුළුවන්. අපි පව් කරලා ඒව එක්රැස් කරලා ගියාම අපේ දරුවන්ට අනිවාර්යෙන්ම ගෙවන්න වෙනවා. ඒක අනිවාර්යෙන්ම ගෙවන්න වෙනවා. ඒක මේ ලෝක දහම අපි අවබෝධ කරගන්න ඕන පරම සත්‍යය එයයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ සත්‍ය අවබෝධ කරගන්න. විමුක්තියට මඟ සත්‍ය අවබෝධ කර ගැනීම. ඔබ සැමට තෙරුවන් සරණයි.